Hi everyone. හරි ලස්සන ප්‍රයිස් එකක් ඉංග්‍රීසි වල තියෙන don't be. මෙතනදී don't කියන වචනේ ප්‍රොනන්සියේෂන් එක ඔයාලා හරියට මතක තියාගන්න. don't කියන්න එපා. don't be වෙන්න එපා ඉන්න එපා. don't be වෙන්න එපා ඉන්න එපා. මේ be කියන වචනේ මීනින් එක තමයි වෙනවා ඉන්නවා. be එහෙම නැත්නම් වෙන්න ඉන්න. we'll see some examples. අපි examples ටිකක් බලමු. don't be here මෙතන ඉන්න එපා. don't be here. don't be there අතන ඉන්න එපා. don't be there. don't be over there. don't be over there අන්න අතන ඉන්න එපා. don't be foolish. don't be foolish මෝඩ වෙන්න එපා. don't be a fool මෝඩෙක් වෙන්න එපා. don't be a chatterbox වාචාලයෙක් වෙන්න එපා. chatterbox කියන්නේ වාචාලයට. don't be a cruel man නපුරු මිනිසෙක් වෙන්න එපා. don't be a selfish person ආත්මාර්ථකාමී පුද්ගලයෙක් වෙන්න එපා. don't be with them ඒගොල්ලෝ එක්ක ඉන්න එපා. එහෙනම් වෙන්න එපා ඉන්න එපා කියන අපි ඉංග්‍රීසි වලින් ගන්නවා don't be. Goodbye everyone.